දෙනකගේ හාමුදුරුවනේ අපේ නායකහාරෝ කිව්වා වගේ කොඩියක් දාන්න හරි පන්සලකට එන තරුණයෝ මේක දැකලා උහුලන්න බැරි පිරිසක් ඉන්නවා. අපේ මේ බෞද්ධ ප්‍රබෝධය දරා ගන්න බැරි පිරිසක් ඉන්නවා. අපේ තාත්තලා සුදු ඇඳලා බණ අහන්න ආවට මොකද? ඔක දරා ගන්න බැරි ලොකු පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාටත් අපි ආශිර්වාද කරලා කියන්නේ කොහොම හරි කමක් නැහැ. මේ කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ වනස ගන්න නම් එපා. මේ ආත්ම භාවයේ විනාශ කරගන්න එපා. 2025 අවුරුද්ද ඉවර වෙලා මේ අර සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාර මේ 2025 ඉවර වෙලා 26 අවුරුද්ද ලබන කොට අපි පුරුදු වෙන්න ඕනේ. මේවා ඉතින් අලුත් වෙන්න ඕන, අලුත් වෙනවා හරියට. අද උදේ මහමුදුරනේ ඔය පන්නල පැත්තේ තරුණයෝ වගේ අක්කාව කියනවා හාමුදුරනේ රුපියල් 80000ක පාසල් උපකරණ අරගෙන ඇවිල්ලා කියනවා මේ බොණ්ඩ එක් ගහු කරපු සල්ලි කියලා නත්තලට 80000ටම පොත් පෙට්ටි ගෙනල්ලා දරුවන්ට දෙන්න කියලා. එක තරුණයෙක් කියනවා මං අහන්නේ මේකම මදිද? වෙනදුනේ බොණ්ඩ එක් ගහු කරපු සල්ලි ධනට පිනට දෙන්න හිතනවා කියලා. ඒ තරුණයා කියනවා කිව්වේ මොන බනද නම් දන්නේ නැහැ. හැබැයි යහපතක් නම් වුණා කියලා. සියලු දෙනා මං ඉස්සරහ පොරොන්දු වෙලා ගියා. හැමදාම අපි අවුරුද්දට එකහු වෙන දවස් තියෙනවා. ඔබ වහන්සේ කියන්නේ වෙනද බොණ්ඩ එකහු වෙච්ච සල්ලි වලින් මොකද කරන්න ඕන කියලා. මම යෝජනා කරා සමහර ඉස්කෝල තියෙනවා පින්නතුනේ පොඩි උන් වොලිබෝල් ගහන්නේ කොහුලනු දෙකක් දෙපැත්තෙන් බැදලා. මම මේ වෙළඳ සංගමයට පොඩි යෝජනාවක් කරනවා. ළමයි 10 දෙනෙක් නඩත්තු කරන්න. පන්ති කාඩ් තියයිද? ඔක ඉතින් මහ දෙයක්. හෙට්ටි පොළ වෙළඳ සංගමෙට ඔච්චර කරන්න පුළුවන්. ඕන තරම් මේ ගම්වල ඉන්නවා ඔය විවිධ විෂයන් වලින් දක්ෂ පක්ෂකම් ඇතුව උසස් පෙළ කරන්න පුළුවන් දරුවෝ මේ අවුරුදු 2කින් උසස් පෙළට පන්ති යවන්න තියෙනවා. මම හිතන්නේ එක පන්ති කාඩ් එකක් සබ්ජෙක්ට් තුනටම රුපියල් 6000ක් වෙන්නේ. ඔක ඉතින් මහදෙක් බැරිකමද නොකරනකම මාසෙට 6000කට බොන්නේ. දවසටම බොනවනේ 6000ක විතර. වටින්නේ නැද්ද? වෙනතුනේ මේ තාමත් පුටු කැලි තියාගෙන සෙල්ලම් කරන ඉස්කෝල තියෙනවනේ. මම මේ පන්සල් වලට දෙන්න එපා කියනව නෙමෙයි. මම අර දරුවා අපෙන් දකින්න. ජීවිතේ 2025 දී අතාරින්න ඕනේ. නිස්සාරණ දේවල් සියල්ල 25න් අතාරින් 26 අවුරුද්ද ලබනකොට 26 අවුරුද්ද පටන් ගන්නකොට දුස්චරිතේ වලකින් සුචරිතේ හැසිරෙන්න අධිෂ්ඨාන කරන්න. මේක ආවට ගියාට කරන්න පුළුවන් එකක් නෙමෙයි. කයෙන් සංවර වෙන්න අධිෂ්ඨාන කරන්න. වචනයෙන් සංවර වෙන්න අධිෂ්ඨාන කරන්න. ඔය එතන බලන්න පුළුවන් කයේ වචනේ සංවරකම ඕන. ඔය ඉස්සරහ ඉඳගෙන ඉන්න කට්ටිය විනාඩියකට විතර නැගිට්ටොත් මොකද? කොටනවනේ ඇවිල්ලා පිටිපස්සේ. බැලියක
ඔය මම අම්මලාට දොස්පරොස් කියනව නෙමෙයි හොඳ. ඔය බන තිබ්බ තැන කියන්නේ නැහැ. වෙනතුනි ගැහුවා. බලනකොට ගහලා තියෙන්නේ පොලිසිය සිවිල් හිටු මහත්තයෙකුට. බනිනවනේ. අපූර්වට බැනලා චුට්ටක් එහාට වුණාට පස්සේ මන් දිහා බලලා hina වෙනවා. කවුරුත් කැමති ඇති ධර්මාසනේ බලාගෙන බණ අහන්න. මේ කයේ වචනේ සංවරකම තියෙන්න ඕන. මං කියන්නේ අර සරුදේ සරු විදිහට ගන්න. නිසරුදේ නිසරු විදිහට දකින්න පුරුදු වෙන්න. අපි දන්නවනේ මේක හොඳයි මේ දේ නරකයි කියලා. හොඳ නරකවත් 2026 අඳුරගන්න පුරුදු වෙන්න. ඒ නිසා මම යෝජනා කරනවා මිනිස්සු තුල හොඳ නරක හදාගන්නකොට මිනිස්සු හැසිරෙනකොට අපිට සිද්ධ වෙනවා සමහරක් වෙලාවට ඔය කම්පා වෙන්න. 2026 අවුරුද්දේ කම්පා වෙන එක නවත්තන්න. බුදුහාමුදුරුවෝ ඉගැන්නුවේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. ජීවිතේ අකම්පිතව ජීවත් වෙන්න. මේ වෙනකොට කී ගමනක් විතර අඬලා තියෙනවා. මේ වෙනකොට කී ගමනක් විතර දැන් මේ මට අය වෙළඳ සංගමෙන් බණවලට කියනෙකුත් නැහැ. මම මේක කියලා යන්න ඕනේ. ඔය කඩවල වැඩ කරපු කී පාරක් විතර එළවලා තියෙනවා. හරියන්නේ නැත්නම් එළවලා නේ. එළවන්න නවතින්න කියනවා. දැන් බණ අහන ගමන් කල්පනා කරන්න ඕනද? ඒ කඩවල වල වැඩ කරන සේවකයෝ හින්දා කොච්චර කේන්ති කියලා දෙනවා. යකු යන්නේ නැද්ද? කඩවල වල වැඩ කරන සේවකයෝ හින්දා කොච්චර කලබල වෙලා දෙනවා. දැන් 2026 එනකොට හිතන්න ඕනේ මේ මොකටද මේ කලබල වෙන්නේ? කාගේ ලේ ටිකද පිච්චෙන්නේ? කාටද අකුසල් පිරෙන්නේ? හොඳට පුරුදු වෙන්න. එකටම කලබල වෙන්න නැතුව ජීවත් වෙන්න. ශික්ෂණයේ සංයමය කියන එක 26 අවුරුද්දේ හදාගන්න. ඔය ඇත්තටම අපි කටක් කරලා කුණුහරුපයක් කිව්වනම් කිව්වේ අපි හින්දාද අනුන් හින්දාද? ඔයත් කවදාවත් ඔයත්න්ට කුණුහරුපෙන් බැනගෙන තියෙනවා. මේ සමාජයේ ජීවත් වෙනකොට අපේ සිතුවිලි සමහර විට මේ පංචේන්ද්‍රියන්ම ක්‍රියාත්මක වෙන්නේ අනේකගේ වෙනස් වීමට. ජීවිතේ පුරුදු වෙන්න අනේකගේ වෙනස් වීම දරා ගන්න. අර හොඳට ඉන්නකම් හොඳයිනේ. අර කියනවනේ අපි කරනකම් විතරයි කියලා. යහපත් දේ සිද්ධ කරනකම් හොඳයි. අපි ගාව වැඩ කරන සේවකයොත් එහෙම අපිට හොඳට කඹරන තාක්කල් හොඳයි. පෙම්වතා වෙනස් වෙන්න, පෙම්වතිය වෙනස් වෙන්න, යාළුවෝ වෙනස් වෙන්න, ළඟින් හිටපු මිනිස්සු වෙනස් වෙලා නැත්. ඇයි මේ කාගේවත් වෙනස් වීම වලට අපි කම්පා වෙන්නේ? ඇයි මේ කාගේවත් වෙනස් වීම වලට අපි තුල ද්වේෂය ඇති කරගන්න? උදාහරණයක් විදිහට මේ පින්නතුන් කවදා හරි සැක කෙරුවා නම් සැක කෙරුවේ අපිවද අනුන්වද? කවදා අපි අපිව සැක කරලා තියෙනවද? කාවද සැක කරන්නේ? වෙන කෙනෙක් නේ.
වෙන කවුරුවත් කරන දෙයක් පිළිබඳව අපි සැක කරලා කුතුහලය කනගාටුව කම්පාව වේදනාව කලකිරීම දුක භය ත්‍රාසය ඇති වෙන්නේ කාගෙද? අපේ මොකටද? වෙන කවුරුවත් කරපු දෙයක් මේ හිතින් අපි ඒ ඇත්තොන්ව සැක කරලා මොකටද අපේ හිත අපි සොලවගන්නේ? අපි කම්පා වෙන්නේ මොකටද? දැන් ඔය උදාහරණයක් විදිහට ගෙවල් දොරවල් වලම බලන්න. මේකත් නිකන් මම අද කියනවට කරලා බලන්න. ඔබ කරන්නේ එහෙම නෑ හොඳ කිව්වට. ගෙදර ගිහිල්ලා ඔබ හොඳටම ඇවිස්සෙනවා අම්මලායි තාත්තලා හැබැයි. සමහරක් අම්මලාට තාත්තලාට මේක ලේලිලා තමයි කරන්න ඕනේ. එතකොට අරුන්දලා තවත් ඇවිස්සෙන. එක පාරම ෆෝන් එකෙන් කතා කර කර ඉඳලා අම්මා හරි තාත්තා කරන්නේ එහෙම නෙවෙයි. පවුල් පිටින් විනාශ වෙන්නේ අත්දැක බලන්නවත් කරන්න එපා. අම්මා හරි තාත්තා හරි එනවා දැකලා නිකන් බොරුවට හරි කතා කර කර ඉඳලා එක පාරම කියන්නකො කලබලෙන් අම්මා එනවා මං තියන්නම් කියලා. අරුන්දර බත් කන්න බෑනේ පහුදා ඉඳලා. ඇයි නෑ නිකන් මං කියනවට ඕන බලන්න. මිනිස්සුන්ට පුදුම රුදාවක් තියෙන්නේ මොනවාද? අමේ කලබල වෙන්නෙම මොකේද? අර කවුරුත් ෆෝන් එකෙන් කතා කර කර හිටියේ නේ. ඔය ඔළුව නිදහස් කරගන්න. පුරව ගන්න එපා නුගේ දේවල් වලින්.